බැලිලි බම්මට මට මොකද කියලා තියෙන අදවසේ The following day. සන්තෝෂ ප්‍රෙස් කරන්න වැඩ කටයුතු සූදානම් කරලා වන්තිනේ. මොකද ගන්නන්නේ? අපේ මේ අවස්ථාව මොනවද මේ අවස්ථාව අපිට කියන්න තියෙන්නේ? පිටෝරුනේ අපේ ඉතින් වැඩ කරන ගමන් ඉන්නවා. ඔව්. අපි බලමු 150ක් විතර මේ 150කට වැඩි මේ 1500ක් සෝදි. 1500 අතන 500 අතන 2250 2250ක් මේ දිනසයි. දිනසයි ඇත්තටම මේ අපි මේ අද වාහනයකට සතුටට අපි කඩු කුම්බනවා. හරි නේද? හම්බෙමු. ඉතින් මේ අල්ලන් ඉන්නවනේ. මගේ දැන් මට එනයිද මම පරාට හදනවා. One eternity later. ගුටි ගන්නත් බෑ. හෙලෝ සඳනී සර්ප්‍රයිස් එකක් යන්නේ පොඩ්ඩක් ඉන්න බැලුම් ගන්න බයින්න පා. මංගල මේ මම තමයි මේ මදාන නිකන් ලයිට් එකක් ගහන්න මේ කොහෙද මට දිනුසගේ බඩන මේක අහුවෙන්නේ මට මේ අරුට ගාලත් උට මචං ආයිත් මං අන්සන්දනේ කියන හෙද්ද සුදු උට බැන මට ඇහුණා මේ අපේ ගෙදර එනවනේ පායින ඔව් බඩට පරස් කතා කරලා කිව්වා අයියා මට ජීවිතේට බැලලා තරම් බැන්න කිව්වා බෑට් බයිටන් ගියා නම් හැක්කෙනවා මචං මට තාම දෙන්නටම ඔයාලට මේ අවස්ථාවේ මොනවද කියන්න තියෙනවද මේක නම් මාරාට මට නිින්දකුත් නැහැ වැඩි නිසා ලංකාවේ ඉඳන් පැමිණිය මදාර ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ මම හීනේ මගේ ආයෙ මන් දන්නේ මොකද්ද මදාර වඩාගෙන ඇවිල්ලා තියෙන්නේ පේන්නේ නැහැ නේ අපි වාහනේ අදින මේ ලයිට් එක වදිමු මචං කර්ටන් එක බලන්න ඉතින් ගඩනකින් මේ සඳනේ දැක්කොත් මේ පිළිම ටිකක් ඉන්නවා ඉතුරු මුඩිය වගේ දිනුත් දකින්න 2000 years later.
හරි තියෙන්න ඔයා. ඔයා ඉන්නේ නේද? මේක මේ සඳරිට දෙනවද උඹට දෙන්නද? ගහපන් දන. එන්න. තියා වැඩ. නෑ පිය දෙන්නේ නෑ. මාවල ගන්න ඕනේ. මම දෙන්න ඕනේ. හරි. ඔබ ඉඩයකට මේද්දෑ පොඩ්ඩයි ඉඩ ආයි තියෝ. මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් පඹරෙකු රිංගා වැකුළු යනේ දොරගුළු බින්දා පෙම රසයි රසින් හන්දා මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් පඹරෙකු රිංගා වැකුළු යනේ දොරගුළු බින්දා පෙම රසයි රසින් හන්දා පොඩ කිස්සක් දෙනවා ඔය හරියට. පොඩ රොමැන්ටික් වෙන්න. පොඩ රොමැන්ටික් කිස්සක් දෙනවා මේ පොඩි ළමයි නේ. අරු පැද්දෙනවා කීතොට. උඹේ නෝබබ්බු. මේවා ලැජ්ජයි වා සමාජිතර කරන්නේ. හරි ළමයි ඒකට බලන් ඉන්නේ. තව ටිකක් කියලා හිටියලා උඹලා මේකේ නිදි යනවා. හරි නේද අපි ගන්න ෆොටෝ. තමයි සර්ප්‍රයිස් කරන්න ඉන්න බලන්න. නෑ ඉතින් මම මේ වටේ ඔක්කොගේම අරගෙන මම අය ඔක්කොම මාවත් ගන්න බෑ. සාදුවාට නික ගොඩක් හිතුවේ නැද්ද මෙහෙම දෙයක් කරයි කියලා? මම ආපු බැලුම් තෝගේ ටෙස්ට් කරගෙන යනකොට බයිනවා. අපි හිතුවේ ඔබ නිකන් මොකක් කරේ. උඹ ඉමර්ජන්සි අරන් ගිහලා කියලා. මේ මෙයා කොට බස් එකේ ආව නම් ඉවරයි. බැලපු බැලිලි බම් මට. මේ ඒකට වනින්න ඕනේ වෙන කාරණා නෙමෙයි දිනුසයද. දිනුෂ තමයි මෙතන ඔක්කොම. මම ටෙස්ට් කරගෙන ගිහලා ඒකයි තනිකම කෝල් කරගෙන මේකේ බයිනවා බයික්මන්ට මම හරියට නෑ. මං ඊවස් ගේ ගාවට ආවා. කවුරුත් නෑනේ දැන් මට මැසේජ් එකක් නෑනේ. මම ආයි ගියා ආරේ. ආයි ගිහලා මාරට පොරස් රෝඩ් එකේ දාලා. ඉතින් ගේකාවට ඉතින් අරකට මෙයා දන්නේ නෑ මං ඒතකොට ඊට කලින් මං ගියා ඇවිල්ලා. මෙයාට ඒක වීඩියෝ නැද්ද කොහොමද? මම ආයි ගියා අරකට. ඒ මම ඊට මුට වල දනු ළඟ කියලා කිව්වා ඊට පස්සේ. හරි මල්ලි. එහෙනම් thank you. අපගේ ලස්සන දවස ලස්සන කරන්න ස්තුතියි. මේ උදව් කරපු සෑමෝටම ලංකාවේ ඉඳන් දුරකථන ගෙවාගෙන ආවට ස්තුතියි. පරිපෝද්දෙන් සාචිකනොත් දායක රාඩි. සනුප කටවා විතරයි ස්තුතියි. උඹ බොහොම අමාරුවෙන් බලගෙන බේරා හිටියා. උඹ නැත්නම් කෙනෙකුට මේ දරුණු ටික මුකුල්ලා. ඔයාලට මොකද්ද කියන්න තියෙන අදවස ගැන? මොකද්ද ඔයාලට සර්ප්‍රයිස් වුණාද? ඔයා මේ වගේ බලාපොරොත්තු හිටියද? මම මදිනාගේ බොරුට බදිනා කියලා බොරුට මුදිල්ල ගනි.